අලංකාර පෙනුම සහ ඉහළම ප්‍රමිතිය සොයන ඔබ සඳහාම වෙන් වූ විශ්වාසනීය මෝටර රථ අලෙවිකරණයේ ප්‍රමුඛයා දුමින්ද මෝටර්ස් කොට්ටාව. ඔන්න ඉතින් කිව්ව විදියට කිව්ව පරිදි සුපුරුදු විදියට අදත් අපි ගෙනල්ලා තියෙනවා කිරි පාටින් දිලිසෙන අංක එකේ CS1 එකක් වගේම CS2 GLX කාර් රථයක්. Into the phone, Snoop Doggy Dogg and Dr. Dre is at the door, ready to make an entrance. So back on up before. අද අපි ගෙනාවු කාර් රථ දෙකේ මොනවද කොයි විදියටද මොඩිෆිකේෂන් වෙලා තියෙන්නේ මොනවද මේ හැමදාම ලක්ෂ 8ක 9ක මොඩිෆිකේෂන් පාර්ට් එකක් කරනවා කියන්නේ. ගොඩක් දෙනා හිතනවා ලාන්සර් එකක් ගෙනල්ලා බොඩි කිට් එක ගහලා පේන්ට් කරලා ටයර් ටික දාලා ඇලෝ වීල් දැම්මහම මේක තමයි මොඩිෆිකේෂන් එක කියලා. මොඩිෆිකේෂන් කලාව නැවුම් මානයකට රැගෙන ගියපු කොට්ටාව දුමින්ද මෝටර්ස් එකේ වෙනම මොඩිෆිකේෂන් පාර්ට් එකක් තමයි යන්නේ CS1 2003 2004 කියන කාර් රථේ අපි ගිහිල්ලා බලමු මොනවද මොඩිෆිකේෂන් පාර්ට් එක කොයි විදිහටද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඉතින් වෙනද වගේම තමයි ලක්ෂ 9.25ක මොඩිෆිකේෂන් පාර්ට් එකක් ගියපු කාර් එකක් shock absorber 4 KYB වලින් දාලා තියෙනවා. ඉදිරිපස සස්පෙන්ෂන් පිටුපස සස්පෙන්ෂන් රිපෙයාර් කරලා තියෙනවා. ඒ වගේම තමයි බැටරි එක රීප්ලේස් කරලා තියෙනවා ඇමරෝන් වලින්. වෙනද විදියටම තමයි එන්ජින් රූම් එක පැත්තට අපි හැරලා බැලුවොත් එන්ජින් ගාඩ් එක හරි අපූර්ව විදියට. ඉතින් ඒකට ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන අජිත් ෆයිබර් එකට. දුමින්ද මෝටර්ස් එකටම තමයි මේ එන්ජින් ගාඩ් එක නිර්මාණය වෙන්නේ. CS1 CS2 CS3 කියන කැටගරි සියල්ලටම මේ එන්ජින් ගාඩ් එක නිර්මාණය වෙනවා. 9,25,000ක මොඩිෆිකේෂන් පාර්ට් එකක් ගියා කිව්වාම ඔයාලා බලයි මොනවද 9,25,000කට මේ වාහනේ කරලා තියෙන්නේ කියලා. ඉතින් වාහනේ බලන්න ආවොත් එම දුමින්ද මෝටර්ස් එකට ඔයාලා රෙකෝඩ්ස් ඇතුව පෙන්නන්නම් 9,25,000ක් මොනවටද මේ කාර් එකේ වියදම් කරලා තියෙන්නේ කියලා. ඉතින් මම සඳහන් කරා shock absorber 4 ඒ වගේම ඉස්සරහා පස්ස සස්පෙන්ෂන් බැටරි එක ටයර් 4 ඇලෝ වීල් සෙට් එක වයිපර් බ්ලේඩ් එකේ ඉඳලා මේ කියන සියලුම දේවල් කළා තමයි මේ වාහනේ මොඩිෆිකේෂන් පාර්ට් එක සිද්ධ වෙලා තියෙන්නේ. අවුරුදු 15ක් 20ක් පරණ වාහනයක ඇසිඩ් රේන් එක හැම ග්ලාස් එකේම වගේ තියෙනවා. ඉතින් ඕකට ඇසිඩ් ට්‍රීට්මන්ට් එකකුත් කළා තමයි දැන් දුමින්ද මෝටර්ස් එකෙන් පාරිභෝගික ඔබට වාහන ලබා දෙන්නේ. ඉතින් ඔන්න ඔය කියන සියලුම කරුණු කාරණා අඩංගු වෙලා තමයි ලක්ෂ 8.5ක 9ක මොඩිෆිකේෂන් පාර්ට් එකක් හැම වාහනයකටම සිදු කරන්නේ. එක්ස්ටීරියර් එක බැලු බැලමට වෙනද වගේම තමයි. ඇතුලේ ටීක් පැනල් ටික කාබන් ෆයිබර් වලින් ගිහිල්ලා තියෙනවා. එළිය බීඩින් සෙට් එක කාබන් ෆයිබර් වලින් ගිහිල්ලා තියෙනවා. ටයර්ස් 4 දාලා P37 ඔයාලා ආසම වීල් සෙට් එක දාලා තියෙනවා. කළු පාටට ලිප් සෙට් එකත් එක්ක මැච් කරලා වීල් සෙට් එකක් තමයි අපි දාලා තියෙන්නේ. ටයර් පහම බ්‍රෑන්ඩ් නිව්. ස්පෙයා වීල් එකත් බ්‍රෑන්ඩ් නිව් තියෙන්නේ මේකේ. කිලෝමීටර් 35000ක් යනකම් වොරන්ටි එකක් තියෙනවා. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන අපි. ඉතින් එක්ස්ටීරියර් එක පැත්ත ඒ විදිහට අපි කතා කරනකොට ඉන්ටීරියර් එක පැත්ත මොන වගේද කියලා අපි ගිහිල්ලා බලමු. Cause I'm lost in the way you move, the way you feel. ඉන්ටීරියර් එක පැත්තට ආවොත් බැලු බැලමට රෙඩ් ඉන්ටීරියර් එකක් තියෙන්නේ ඇතුලේ ජෙනුයින් ලෙදර් එකකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මයිලේජ් එක 1,60,000යි 1,60,000ට අදාළව වාහනේ මින් කන්ඩිෂන් තියෙනවා. ඉතින් 2003 අවුරුද්ද වුණාට මේ වාහනේ විශේෂම කාරණාව තමයි ඕනස්ලා 3 දෙනයි ඉන්නේ. ඉන්ටීරියර් එක ටීක් පැනල් ටික අපි මේ පාරත් වෙනද විදියටම කාබන් ෆයිබර් වලින් තමයි ගෙනල්ලා තියෙන්නේ. මොන ඔය විදියට තමයි 2003 2004 අපි අද ගෙනාපු කාර් රථයේ ඩීටේල්ස් ටික බලමු කොහෙටද මේ වාහනේ රැගෙන යන්නේ කියලා.